දිට්වා සුලිකුණාටු තත්වය ශ්‍රී ලංකාවෙන් පහව ගියද ඊසානදිග මෝසම් වැසි තත්වය මේ වන විට ස්ථාපිත වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ආපදා සහන අරමුදලටත් ගව්පේ හරහා දැන් පරිත්‍යාග සිදු කරන්න පුළුවන්. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද නිකුත් කරනු ලැබුවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එම පළාත් සඳහා මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවටත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1කින් පමණ පසුව වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂම උතුරු මැද මධ්‍යම ඌව කියන පළාත්වලට වැසි ඇතිවිය හැකි බව වාර්තා කරලා තියෙනවා. කෙසේ වෙතත් උතුරු පළාතත් නැගෙනහිර පළාතටත් මිලිමීටර් 100 ඉක්මවු වැසි සහිත තත්ත්වයන් අපේක්ෂා කරනවා. මෙවන් පසුබිමක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊ රාත්‍රියේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ රතු නිවේදනවලට අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 40ක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු බලධාරීන්ට දැනුම් දෙන බවයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ 4 ලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවා හැට, මැදදුම්බර, පස්බාගේ කෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟ ඉහළ කෝරළේ, පන්විල, ගඟවට කෝරළේ, උඩ පළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර යන කොට්ටහසවලත් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරනායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොල යන කොට්ටහසවලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය, රිදීගම යන කොට්ටහසවලත් මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, විල්ගමුව, පල්ලෙපොළ, අමන්ගඟ කෝරළේ, ලග්ගල, පල්ලේගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත් යන කොට්ටහස්වල නායම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කරන ලෙස එහි සඳහන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙන්නේ අද සිට දෙසැම්බර් 19 වෙනිදා දක්වා එම ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබන ලෙසයි. පසුගිය දිනවල ලැබුණු වර්ෂාපතනත් එක්ක මේ ලැබෙන වර්ෂාපතනත් එකතු වෙනවා. එකතු වෙලා ඒ පසේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් විය හැකියි. ඒ නිසා එම තත්ත්වය සැලකෙට ගෙනල්ලා ආරක්ෂිත සිල්ලා සින්න වැඩේ තියෙන. එහෙම නැති වුණොත් එහෙම තමන්ගේ ජීවිත සම්බන්ධව අනාරක්ෂිතතාවයක් ඇතිවීමට ඉඩකඩ බොහොමයක් තියෙනවා. බොහෝ පිරිස් මේ වෙන විටත් එම ප්‍රදේශ වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන තුල රැඳී පවතිනවා. මොකද මේ පදනම් වෙලා තියෙන විශේෂම පසුගිය පැය 24 පුරාවට ඇදහැළුණු තිබුණු වර්ෂාපතන සහිත තත්ත්වයන් සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ තාක්ෂණික වාර්තාව රතු නිවේදනයන් නිකුත් කළා තියෙනවා. ඊයේ දිනේදී විශේෂ රතු නිවේදනයන් පිළිබඳ අඛණ්ඩවම සැලකිලිමත් වෙමින් විමසිලිමත් වෙමින් තමයි මෙම නිවේදන නිකුත් කළා තිබෙන්නේ. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක් වාන් දමමින් පවතින බවයි. දැනට ජලාශ 25කට ආසන්න ප්‍රමාණයක් වාන් දමමින් තියෙනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම දැදුරුවය, රාජාංගනය, කලාවය, ඒ වගේම නාච්චදුව මේ වගේ ජලාශ මේ වෙන විටත් වාන් දැමීම සිදු කරනවා. ඒ වගේම ලුණුගම්බෙහෙර, වෙහෙරගල වගේ ජලාශත් මේ වෙන විට වාන් දොරටු විවෘත කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව මේ ජලාශවල ධාරිතාවයේ යම් ප්‍රමාණයක් අඩු කර ගැනීම සඳහා එනමුත් ප්‍රමාණයන් ඇතරම ඉතාම විශාල ප්‍රමාණයක් නෙවෙයි. මේ ජලාශයෙන් පහළ ප්‍රදේශවල ජනතාවට අවම ගැටලුවක් ඇති වෙන අයුරින් තමයි නිදහස් කරන්නේ. මේ අතර දිට්වා සුලිකුණාටුවේ බලපෑමෙන් හානි සිදු වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් ආරම්භ වී තිබෙනවා. මිනිසුන්ගේ ජීවිත පරිස්සම් කරගෙන හදිසි ආපදා බේරගන්න. ඊට පස්සේ අපි මාස 6ක් විතර අරගෙන తాවකාලික විසඳුම් වලට යනවා. ඒ අතර සමහර විනාශයන් තියෙනවා. ඒවා විශාල විනාශයන් වෙලා තියෙන. ඒවට తాවකාලික උත්තර තෝරන එක අපරාධ. ඒවට තියෙන ස්ථිර උත්තරම තෝරන එක. දැන් සමහර හඹුරන්කෙත කොත්මලේ වගේ පැතිවල මිනිසුම ඉල්ලනවා දැන් ඒගොල්ලන්ව එතනින් අයින් කරන්න. ඒ නිසා ඒවට අපි ස්ථිර විසඳුම් වලට යනවා. මෙම ආපදා තත්ත්වය හමුවේ නායම් හා ජලගැලීම් වලට ලක් වූ පවුල් 5,1958ක පුද්ගලයින් 17,37,330 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඉන් 63,628 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තිබෙනවා. මෙම අපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයන් ගණන මේ වන විට 638ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 191 දෙනෙක් අතුරුදන් වෙතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණ කළා.